දෙනාටම තෙරුවන් සරණයි මහා සංඝරත්නයේ අවසරයි. මොන හරි ප්‍රශ්න තියෙනවා නම් ඒවත් අපි සාකච්ඡා කරනවා. ඒ අතර වාරයේ අද අපිට කියවන්න තියෙන්නේ මජ්ක්‍ධිම නිකායේ 115 වෙනි සූත්‍රය. බහු ධාතුක සූත්‍රය. බහු කියන්නේ බොහෝනේ. ධාතු කියන්නේ ධාතු. බොහෝ ධාතු පිළිබඳ සූත්‍රය. Tervan Saranai, everybody. So, with the permission of the Venerable Mahasangharatna, so if there are some questions, we can discuss those. And if there are no questions, we are about to start reading Sutta 115 from the mid-length sayings of Bahudhatu. Bahudhatuka. Bahudhatuka Sutta, or discourse on things to do with many elements. අන්න ඒවම් මේ සුතං ඒකං සමයං භගවා සාවත්තියං විහෙරති. ප්‍රශ්නය. It seems okay, no questions, so we just start reading. ඒවම් මේ සුතං ඒකං සමයං භගවා සාවත්තියං විහෙරති ජේතවනි අනාථ පිණ්ඩිකස්සාරාමේ තත්‍රකෝ භගවා වික්ඛු ආමන්තේසි භික්ඛවෝති බදන්තේති තේ භික්ඛු භගවතෝ පච්චස්සෝසුම් භගවා ඒතදෝච. එන්දා වගේමයි බුදුරජාණන්සේ සවැත් නුවර ජේතවනාරාමේදී භික්ෂුන් වහන්සේලා ආමන්ත්‍රණය කළා. භික්ෂුන් වහන්සේලා ස්වාමීන් වහන්සේ කියලා උත්තර දුන්නා. බුදුරජාණන්සේ මෙහෙම දේශනා කළා. So, the standard opening, thus have I heard on one occasion the Blessed One was staying at Savatthi, Jetas Grove, Anathapindika's park or monastery. There the Blessed One addressed the bhikkhus. Bhante, those bhikkhus answered. Then the Blessed One said this. මැනිකයම ගිහින් තියෙනවා ජේතවනාරාම. යානි කානිච වික්කවේ බයානි උපජ්ජන්ති සබ්බානි තානි බාලතෝ උපජ්ජන්ති නෝ පණ්ඩිතතෝ. මහණෙනි යම්කිසි බයක් උපදිනවා නම් ඒ ඔක්කොම බය උපදින්නේ බාලයන්ගේ පණ්ඩිතයන්ගේ නෙවෙයි. ඒකේච උපද්දව උපජ්ජන්ති සබ්බේතේ බාලතෝ උපජ්ජන්ති නෝ පණ්ඩිතතෝ. යම්කිසි උපද්‍රවයක් උපදිනවා නම් ඒ සියලු උපද්‍රව උපදින්නේ බාලයන්ගෙන් පණ්ඩිතයන්ගෙන් නෙවෙයි. ඒකේචි උපසග්ගා උපජ්ජන්ති සබ්බේතේ බාලතෝ උපජ්ජන්ති නෝ පණ්ඩිතතෝ. යම්කිසි උපසර්ගයක් කියලා කියන්නේ ඒකට වෙන වචනයක් නෑ උපසර්ගම තමයි. ඒ කියන්නේ දැන් මොන හරි කලබලයක් උපදිනවා නම් ඒ උපදින්නේ බාලයන්ගෙන් තමයි පණ්ඩිතයන්ගෙන් නෙවෙයි. සේයතාපි වික්කේ නලාගාරෝවා තිනගාරෝවා අග්ගිමුක්ඛෝ කූටාගාරානිපි දහන්ති උල්ලිත්තා වල්ලිත්තානි නිවාතානි උස්සිතග්ගලානි පීතවාතපානානි. මහණෙනි මේ බට වලින් හදපු ගෙයක් ගිනි ගත්තාම මේ තන කොළ ගෙයක් හරි ගිනි ගත්තාම ඇතුළත පිටත හුණු පිළියම් කළ වාත ප්‍රවේශ ඇති පැහැසු දොර කවුළු ඇති පියු වාතපාන ඇති කුළු ගෙවලු යම්සේ දවාද. ඒ කියන්නේ මේ හෙවිල්ලලා තියෙන්නේ තන කොළ වලින් හරි බටවලි කොළ වලින් හරි. අන්න ඒ වගේ වුණාම ඒ ගෙව නැකොන් ඉතින් In English it says like it starts burning with the small one and then it burns even the big proper house. මහණෙනි ගිනි ඇවිලගත් නල සෙවෙනි ගෙයක් වේවයි තන සෙවෙනි ගෙයක් වේවයි ඇතුළත පිටත සුණු පිළියම් කළ වැලහු වාත ප්‍රවේශ ඇති පැහැසු දොර කවුළු ඇති පියු වාතපාන ඇති කුළු ගෙවලුදු යම්සේ දවාද. එසේයින්ම යම්කිසි බය කෙනෙක් උපදනාහුද ඒ හැම බාලයා නිසා උපදී පණ්ඩිතයා නිසා නොඋපදී.
ඒ කියන්නේ ගින්නක් ඇවිලුනහම මේ බට හෙවිල්ලපු තනකොළ හෙවිල්ලපු ගේ හෝ වේවා සම්පූර්ණයෙන් හොඳට මේ හදපු ගේ හෝ වේවා ඒ ඔක්කොම ගෙවල් ගින්නට අහු වුණොත් මේ යනවා මේ සුඩින් තිය. ගින්නට අහු වුණොත් මේ ඔක්කොම ගෙවල් පොඩිද ලොකුද නැහැ ඇවිලිලා යනවා. ආන් මේ වගේ බාලයාගෙන් තමයි ඔක්කොම බය ඉන්නේ. මම ඉංග්‍රීසියෙන් කියන්න කියන්න. මහත්ය අර පැත්තෙන් එන්නකො. So, because whatever fears arise, all arise because of fool, not because of the wise one. Whatever troubles arise, all arise because of the fool, not because of the wise one. Whatever calamities arise, all arise because of the fool, not because of the wise one. Just as a fire that starts in a shed made out of rushes or grass, burns down even houses with big roofs, with walls plastered inside and outside, shut off secured by bars and shuttered windows. So too, because whatever fears arise and whatever troubles, whatever calamities arise, they arise because of the fool, not because of the wise one. Thus, so I read a little maybe ahead. Thus the fool brings fear, the wise one brings no fear. The fool brings trouble, the wise one brings no trouble. The fool brings calamity, the wise one brings no calamity. No fear comes from the wise one, no trouble comes from the wise one, no calamity comes from the wise one. Therefore, you should train you should train in this way. We shall be the wise one, not ones, we shall be the wise ones. We shall be the inquirers. ඉතින් ඒ වගේ යම් කිසි බයක් උපදිනවා නම් උපසර්ගයක් උපදිනවා නම් උපද්‍රවයක් උපදිනවා නම් ඒ ඔක්කොම උපදින්නේ බාලයන්ගෙන් පඬිතයන්ගෙන් නෙවෙයි. නත්ති භික්කවේ පඬිතතෝ බයං නත්ති පඬිතතෝ උපද්දෝ නත්ති පඬිතතෝ උපසග්ගෝ. ඒ කිව්වේ පඬිතයාගෙන් බයක් උපසර්ගයක් උපද්‍රවයක් නැහැ. තස්මාතිහ භික්කවේ එවං සික්කිතබ්බං පණ්ඩිතා භවිස්සම විමංශකාති එවං හිවෝ භික්කවේ සික්කිතබ්බන්ති. මහණෙනි මෙහිලා පණ්ඩිත වම්හ විමංශක වම්හයි මෙසේ හික්මිය යුතුය. පණ්ඩිතෙක් වෙන්න ඕනේ විමසලා බලලා කටයුතු කරන කෙනෙක් වෙන්න ඕනේ කියලා ඕගොල්ලෝ හික්මෙන්න මහණෙනි කියලා ප්‍රේමසේ අවවාද කරනවා. So this inquires, the Vimamsa is, what is it called in the spiritual, in the, විමංශා ඉර්ධිපාදේ කියලා එකක්. Iddhipada is investigation, like we should be investigative kind of people. So like in Sinhala they say, first you look and consider it and then like you decide, something like that. That's the meaning. එවං උත්තේ ආයස්ම ආනන්දෝ භගවන්තං ඒතදෝච කිත්තාවතානකෝ බන්තේ පණ්ඩිතෝ බික්කු විමංශකෝති අලං වචනායත්. මේ භාග්‍යතුන් ආනන්ද හාමුදුරුවෝ ඇහුවා භාග්‍යතුන් වහන්සේ මේ කොපමණකින් භික්ෂුවක් පණ්ඩිතයෙක්ය විමංශකයෙක්ය කියලා කියන්න සුදුසුද? මොනවා කරන එක්කිනාටද පණ්ඩිතයා විමංශකයා කියලා කියන්න හොඳ කියලා ඒවා. So upon hearing this blessed one statement, the Venerable Ananda asked Bhante, so how does one become, or how does one can like fit the description of being called a wise one or and this inquirer? යතෝ කෝ ආනන්ද බික්ඛු ධාතු කුසලෝච හෝති ආයතන කුසලෝච හෝති පටිච්ච සමුප්පාද
කුසලෝච හෝති තානාටාන කුසලෝච හෝති එත්තාවතාකෝ ආනන්ද පණ්ඩිතෝ බික්ඛු විමංශකෝති අලං වචනායති. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ කිව්වා මේ ආනන්ද භික්ෂුවක් ධාතුන්හි දක්ෂණ ආයතනවල දක්ෂණ පටිච්චසමුප්පාදේ දක්ෂණ තානාටානෙහි දක්ෂණ මෙතකින් භික්ෂුවක් විමංශකයෙක්ගේ පණ්ඩිතයෙක්ගේ කියන වචනයට සුදුසුයි කියලා. So here Ananda, a monk, is skilled or experienced in the elements, skilled or experienced about the sense basis, skilled or experienced about the dependent origination, skilled or experienced in terms of what is possible and what is not. It is like that Ananda that one comes to be like suitable to be called as a wise one or an inquirer. චිත්තාවතාපන බන්තේ ධාතු කුසලෝ භික්ඛූති අලං වචනායාති. ස්වාමීනි භික්ෂුවකට ධාතු කුසල කියලා කියන්න සුදුසු කොහොමද? කොහොම වුණාමද? So then Bhante, how does one come to be suitable to be called one that is experienced in the elements? අට්ඨාරසකෝ ඉම ආනන්ද ධාතුය. ආනන්ද මේ ධාතු 18ක් තියෙනවා. මොනවද ඒ? දැන් ආයි සිංහලෙන් කියන්න ඕනේ මේ ටික. චක්කු ධාතු, රූප ධාතු, චක්කු විඥාන ධාතු, සෝත ධාතු, සද්ද ධාතු, සෝත විඥාන ධාතු, ගාහන ධාතු, ගන්ධ ධාතු, ගාහන විඥාන ධාතු, ජීවා ධාතු, රස ධාතු, ජීවා විඥාන ධාතු, කාය ධාතු, පොට්ටබ්බ ධාතු, කාය විඥාන ධාතු, මනෝ ධාතු, ධම්ම ධාතු, මනෝ විඥාන ධාතු. ඉමාකෝ ආනන්ද අට්ඨාරස ධාතුයෝ යතෝ ජානාති පස්සති එත්තාවතාපිකෝ ආනන්ද ධාතු කුසලෝ භික්ඛූති අලං වචනායාති. ඉතින් භික්ෂුවක් මේ ධාතු 18හි ධාතු 18 දන්නවා නම් දකිනවා නම් එතකින් එයා ධාතු කුසල කියලා කියන්න පුළුවන්. So Ananda, there are these 18 elements, and that is the eye element, form, that means the like visible form element, the eye element, and the eye consciousness, the sound element, the ear element, and the ear consciousness element, the smell or like odor element, nose element, and nose consciousness element, then the taste element, tongue element, and the tongue consciousness element, the bodily impingement element, body element, and bodily consciousness element, and the manopstina, right? Then the mind object element, mind element, and mind consciousness element. Up to the extent that one is skilled, that one knows and sees these 18 elements, one could be properly called one that is skilled or experienced in terms of elements. සියාපන බන්තේ අඤ්ඤේපි පරියායෝ යතා ධාතු කුසලෝ භික්ඛූති අලං වචනායාති. ස්වාමීනි භික්ෂුවකට ධාතු කුසලයි කියලා කියන්න තවත් විදියක් තියෙනවා. සියානන්ද චෛමානන්ද ධාතුව තියෙනවා ආනන්ද මේ ධාතු 6ක් තියෙනවා ආනන්ද. පඨවි ධාතු, ආපෝ ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතු, ආකාශ ධාතු, විඥාන ධාතු. ඉමාකෝ ආනන්ද ච ධාතුයෝ යතෝ ජානාති පස්සති එත්තාවතාපිකෝ ආනන්ද ධාතු කුසලෝ වික්ඛූති අලං වචනායාති. ඉතින් මේ ධාතු 6 දන්නවා නම් දකිනවා නම් ආන්නේ භික්ෂුවට ධාතු කුසලයි කියලා කියන්න පුළුවන්. මොනවද ධාතු 6? පඨවි, ආපෝ, තේජෝ, වායෝ, ආකාශ, විඥාන. Bhante, is there another way, let's say another way in how one can be properly called one that is experienced in terms of elements? Yes, there is Ananda. Here a bhikkhu, so here there are these 6 elements,
that is earth element, water element, fire element, wind element, space element, and consciousness element. And up to the extent that one knows and sees these 6 elements, one can be properly called as one that is experienced in terms of elements. සියාපන බන්තේ අඤ්ඤෝපි පරියායෝ යතා ධාතු කුසලෝ භික්ඛූති අලං වචනායාති. මේ ස්වාමීනි තවත් ක්‍රමයක් තියෙනවද ධාතු කුසල කියලා කියන්න කෙනෙක්ට? සියානන්ද චෛමානන්ද ධාතුයෝ තියෙනවා ආනන්ද මේ ධාතු හයක් තියෙනවා. සුඛ ධාතු, දුක්ඛ ධාතු, සෝමනස්ස ධාතු, දෝමනස්ස ධාතු, උපේක්ඛා ධාතු, අවිජ්ජා ධාතු. ඉමාකෝ ආනන්ද ච ධාතු යතෝ ජානාති පස්සති එත්තාවතාපිකෝ ආනන්ද ධාතු කුසලෝ භික්ඛූති අලං වචනායාත්. තියෙන ආනන්ද මේ තවත් ධාතු හයක් සුඛ දුක්ඛ සෝමනස්ස දෝමනස්ස උපේක්ඛා අවිජ්ජා. ආන්‍ය දන්නවා නම් දකිනවා නම් එයා ඒ භික්ෂුව ධාතු කුසලයි කියලා කියනවා. Bhante, might there be another way in which one could be properly called one skilled in elements? Yes, there is, or there might. Ananda, here there are these, there are these 6 elements, that is the සුඛ ධාතු. pleasure or like happiness element, then mental pleasure or mental happiness element, then dukkha means suffering or pain, especially the bodily pain element, and a mental unpleasantness element, equanimity element, and ignorance element. So up to the level that one knows and sees these 6 elements, one could be properly called one that is experienced in terms of elements. සියාපන බන්තේ අඤ්ඤෝපි පරියායෝ යතා ධාතු කුසලෝ භික්ඛූති අලං වචනායාති. ස්වාමීනි තවත් ක්‍රමයක් තියෙනවාද ධාතු කුසලයි කියලා කියන්නේ? සියානන්ද චෛමානන්ද ධාතුය තියෙනවා ආනන්ද මේ හයක් තියෙනවා තවත් ධාතු. කාම ධාතු, නෙක්ඛම්ම ධාතු, ව්‍යාපාද ධාතු, අව්‍යාපාද ධාතු, විහිංසා ධාතු, අවිහිංසා ධාතු. ඉමාකෝ ආනන්ද ච ධාතු යතෝ ජානාති පස්සති එත්තාතාපිකෝ ආනන්ද ධාතු කුසලෝ භික්ඛූති අලං වචනායාති. ඔව් මොනවද? කාම ධාතු, නෙක්ඛම්ම ධාතු, ව්‍යාපාද ධාතු, අව්‍යාපාද ධාතු, විහිංසා ධාතු, අවිහිංසා ධාතු. ඔය ධාතු අය දන්නවා නම් දකිනවා නම් එයා ධාතු කුසලයි කියලා කියනවා. I want to make correction. I was saying up to the extent that one knows the proper translation was because of this, or when one knows and sees this, it was the better translation. So then, Bhante, might there be yet another way in which one could be properly called one's experience in terms of elements? There might be Anand. There are these 6 elements, that is the sensuality element, the relinquishment or renunciation element, the ill will element, and the non-ill will element, the cruelty or harming element, and the non-cruelty element. So when one knows and sees these 6 elements, one could properly be called one that is skilled in terms of elements. සියාපන බන්තේ අඤ්ඤෝපි පරියායෝ යතා ධාතු කුසලෝ භික්ඛු අලං වචනායාති. මේ ස්වාමීන් තවත් ක්‍රමයක් තියෙනවද භික්ෂුවට ධාතු කුසලයි කියලා කියන්නේ? තියෙනවා ආනන්ද. සියානන්ද තිස්සෝ ඉම ආනන්ද ධාතුය. ආනන්ද මේ ධාතු 3ක් තියෙනවා. කාම ධාතු, රූප ධාතු, අරූප ධාතු. ඉමාකෝ ආනන්ද තිස්සෝ ධාතුයෝ යතෝ ජානාති පස්සති එත්තාතාපිකෝ ආනන්ද ධාතු කුසලෝ භික්ඛූති අලං වචනායාති. කාම ධාතු, රූප ධාතු, අරූප ධාතු දන්නවා නම් දකිනවා නම් ඒ භික්ෂුවට ධාතු කුසලයි කියලා කියන්න පුළුවන්. So, Bhante, might there be yet another way in which a monk could be properly called one's experience in terms of elements? There might be Ananda. Here there are these 3 elements, that is the sensuality element, the fine materials element, and the immaterial element. So when one knows these and sees these 3 elements, such a monk could properly be called one that is experienced in terms of elements.
සියාපන බන්තේ අඤ්ඤෝපි පරියාය යතා ධාතු කුසලෝ භික්ඛූති අලං වචනායාති. ස්වාමීනි තවත් ක්‍රමයක් තියනවාද භික්ෂුවට ධාතු කුසලයි කියලා කියනවා. සියානන්ද තියනවා නම් ද්වේමානන්ද ධාතුයෝ ආනන්ද මේ ධාතු දෙකක් තියෙනවා. සංකතාච ධාතු අසංකතාච ධාතු. ඉමාකෝ ආනන්ද දේ ධාතු යතෝ ජානාති පස්සති එත්තාතාපිකෝ ආනන්ද ධාතු කුසලෝ භික්ඛූති අලං වචනායාති. ආනන්ද මේ සංකත ධාතුව සහ අසංකත ධාතුව කියලා තියෙනවා. ඒක දන්නවා නම් දකිනවා නම් අන්නේ භික්ෂුවට ධාතු කුසලයි කියලා කියනවා. Bhante, might there be yet another way in which a monk could properly be called one skilled in elements? Yes, there might. Ananda, there are these two elements, that is the compounded or conditioned element and the uncompounded, unconditioned element. So when one knows and sees these two elements, such a monk could be properly called one skilled in elements. ඉතින් දැන් බලන්න ධාතු කිව්වම කොච්චර ක්‍රමවලින් කියන්න පුළුවන්ද නේ? ධාතු කියන වචන තේරුම මොකද්ද? So then, what is the real, like, as a kind of good question, what the word dhatu means, the word that is normally translated in English is element. ධාතු කියන වචන තේරුම මොකක්ද? ධාතු කියන්නේ නිස්සත්ත්ව නිජීව ශුන්‍යෝ කියන සත්වයක් නෙවෙයි, ජීවියෙක් නෙවෙයි, ආත්ම භවින් ශූන්‍යයි කියන ඔන්න අර්ථයෙන් තමයි ධාතු කියලා කියන්නේ. So the word dhatu is explained in this way: no being, no, we don't have good words for this in English, like no living entity and void or empty. So that is empty of self or soul. ඒ අර්ථයෙන් තමයි ධාතු කියලා කියන්නේ. ඒතකොට දැන් මේ කියාපු දේවල් ඒ වචන තුනට දාලා තේරුම් ගන්න පුළුවන්. ඒ කියන්නේ ඇහැ කියලා එකක් තියෙනවා නම් ඒක සත්වයක් නෙවෙයි, ජීවියෙක් නෙවෙයි, ආත්මයක් නෙවෙයි. රූප කියලා જાතියක් තියෙනවා නම් ඒක සත්වයක් නෙවෙයි, ඒ විදිහට. චක්කු විඥානය කියලා එකක් තියෙනවා නම් සත්වයක් නෙවෙයි, ජීවියෙක් නෙවෙයි, ආත්මයක් නෙවෙයි. ඒ විදිහට ඔක්කොම 18 ගැන. ඒ වගේම පඨවි ධාතුව සත්වයක් නෙවෙයි, ජීවියෙක් නෙවෙයි, ආත්මයක්. ආපෝ තේජෝ ඒ විඥාන ධාතු දක්වා එහෙම. සුඛ ධාතු, දුක්ඛ ධාතු ඒවත් එහෙම. කාම ධාතු, නෙක්ඛම් ධාතු, ව්‍යාපාද, අව්‍යාපාද ඒවත් එහෙම. ඊට පස්සේ කාම ධාතු, රූප ධාතු, අරූප ධාතු ඒ තුනත් එහෙමයි. ඊට සංකත ධාතු, අසංකත ධාතු ඒවත් එහෙමයි. නිස්සත්ත්ව නිජීව ශුන්‍ය. අන්නේ විදිහට තමයි ඒක තේරුම් ගන්න ඕනේ. I somewhere read or heard that the word dhatu also means like kind of like bearer of some basic property which cannot be further divided into some like subsections of that. That is the meaning of the sound, I think. The dhamma is ධාරේති इति ධම්ම. bearer කියන අර්ථයෙන් ධම්ම කියලා කියනවා. ධම්ම කියන වචනේ තියෙනවා. No, because your definition fits anything. Like even this pillar is nisato nijivo sunya, but I don't think the pillar is a dhatu. Pillar is a conventional. This ධාතු මේ ඔක්කොම කියපුවා පරමාර්ථ සත්‍යයට අයිති කාරණා වගේ. ඔව් පරමාර්ථ සත්‍යයට අයිති කාරණා. ඉතින් දැන් ඒ නිස්සත්ත්ව නිජීව ශුන්‍ය වශයෙන් දකින්න ඕන මේ ස්කන්ධ ධාතු ආයතන නාම රූප අන්නේ වගේ දේවල්. ඉතින් ඒ අර්ථයෙන් තමයි මෙතන කියලා තියෙන්නේ. දැන් කනුණත් එහෙම තමයි. කනුණ සත්වයක් නෙවෙයි, ජීවියෙක් නෙවෙයි, ආත්මයක් නෙවෙයි. ඒ වගේම තමයි කනුණත් එහෙම කියන්නේ. This is so similar to Heart Sutra, except that there Sariputta is referred here as Brahmana. Heart Sutra taught by whom? Yeah, that's how it is explained in the Mahayana.
Yes, we have to find who did teach the Heart Sutta. Buddha, Buddha. Are you sure? Well, that's how they explain it. That Anyway, there is no sutta called Heart Sutta in Tripitaka. okay, but there is enough in Why we need Mahayana? We have enough Theravada. just simply. Theravada is big enough to attain liberation. Of course. හරි. එහෙනම් අන්න ඉතින් ඒ ධාතු කියන වචෙන් තේරෙන නිස්සත්ත්ව නිජීව ශුන්‍යෝ. ප්‍රධාන වශයෙන් ඒ අර්ථයෙන් තමයි ධාතු කියලා කියන්නේ. දැන් මේ බාහිර දේවල් වුණත් දැන් කණුව කියලා කියන්නේ කණුව කියලා කියනකොට ඇත්තම පරමාර්ථ වශයෙන් කණුවක් නෑ. කණුව කියලා අපි කියන්නේ වර්ණ රූපේ තියෙනවා. කණුව කියලා තව වේදනා සංඥා සංකාර විඥාන වගේක් තියෙනවා. ඒ එකතු කරලා කණුව කියලා සම්මුතියක් හදාගෙන තියෙනවා. ඒ සම්මුතිය වුණත් හැබැයි නිස්සත්ත්ව නිජීව ශුන්‍ය කියලා කියන්නේ. So the Markitan said this definition that it is no being, no living entity and devoid of any like self or like true essence also needs to be combined with the ultimate truth level of statement. So it is true that like a pillar is also like no entity and so on, but ultimately the pillar is a conventional level of reality, description of reality, not the ultimate truth level of description. So what we call a pillar is for example, if we take how we see it, so that is a kind of color being cognized by the eye, really, or like the eye consciousness. Eye and the color combined with the eye consciousness arises, and there are a couple of other concomitants like feeling and perception, and they get together and eventually create the concept of the pillar being there. So Then that would මෙතන- be the more ultimate level of truth. දැන් මෙතන අපි මුලින්ම කියන චක්කු ධාතු, රූප ධාතු, චක්කු විඤ්ඤාණ ධාතු කියලා. ඕන්නේ තුනේ එකතුව මත තමයි කණුවක් නිර්මාණය වෙන්නේ. චක්කු ධාතුව තියෙනවා නම්, රූප ධාතුව තියෙනවා නම්, චක්කු විඤ්ඤාණ ධාතුව තියෙනවා නම් තමයි කණුව කියලා එකක් තියෙන්නේ. So which is the like first of the sets mentioned by the Buddha. They were like that. The element of the visible form, an element of the eye, an element of the eye consciousness. So when these three get together, what it like kind of creates is the idea of a pillar being there. Based on that, this kind of idea comes up. ඔව් දැන් ඊට පස්සේ ඒකට අර දැනුම දැම්මොත් චක්කු ධාතු කියන එක නිස්සත්ත්ව නිජීව ශුන්‍යයි. රූප ධාතු කියන එක නිස්සත්ත්ව නිජීව ශුන්‍යයි. චක්කු විඤ්ඤාණ ධාතු කියන එක නිස්සත්ත්ව නිජීව ශුන්‍යයි. ඒකින්ද කණුව කියලා සාර බහර දෙයක් නැහැ කියලා කියන්නයි. So then these things are not being not a living entity and devoid of any true essence, because it's exactly that when we kind of see a pillar is just a conventional concept, and behind that there is the like form or color, which is the visible form, and eye consciousness. These things coming together, but there is no true core or essence, no like pillariness kind of existing anywhere. හැබැයි දැන් චක්කු ධාතුව තියෙනවානේ. රූප ධාතුවක් තියෙනවානේ. චක්කු විඤ්ඤාණ ධාතුවක් තියෙනවානේ. ඒකින්ද කණුවක් තියෙනවා කියලා කියනවා. But the eye, the visible form and the eye consciousness are there, so because of that we can also say the pillar is there.
හරි. එහෙනම් දැන් අපි ඊගාවට එකට යන් ඈ. ඊට කලින් මේ අටුවාව මේ ගැන විස්තර තියෙනවා. දැන් අලි අර මුලින්ම කිව්වනේ මේ කරදර එනවා නම් එන්නේ බාලයන්ගෙන් කියලා. So there is a first, before we go for any further, because then there are explanations about the other ways the Buddha said how one can be properly called a wise one or the inquirer. So there is a kind of information from the commentaries about the beginning section where the Buddha says that no fear. The word fear also in the Pali has a little bit of meaning of danger, okay? So it is this kind of similar meaning. Fear or danger or trouble or calamity does not come from a wise one, it comes from the fool. So there's some explanation in the commentary about that. ඔව් දැන් මේ බාලයන්ගෙන් උපද්‍රව බය ඒව එන හැටි ගැන මේ කියන්නේ. දැන් පර්වතාදී විෂම භාවයෙන් යුත් තැන්වලදී සොරු ධනවැසියන් කරා යෙති. අපි අසවල් දවසේ නුඹලාගේ ගම පහරන්නෙමුයි කියත්. ඒ පුවත ඇසූ කාලයේ පටන් බියට තැති ගැනීමට පැමිණේ. මේ චිත්ත ත්‍රාසය නම් වේ. අර හරි අමාරු සිංහල. සාමාන්‍ය සිංහලෙන් පුළුවන්. දැන් මේ කියන්නේ හොරු ඉන්නවලු පර්වත කඳු අස්සේ හැංගිලා. So there are like thieves hidden somewhere on a mountain or something like that. එහෙම ඉඳලා මිනිස්සුන්ට කියනවලු අපි අහවල් දවසේ ඕගොල්ලන්ගේ ගම පැහැර ගන්නවා කියලා. ගමට ගහනවා කියලා. So they inform the people in the kind of village they are going to raid it. Like you know the famous what's the movie Seven Courageous, where they knew the group was coming to pillage the so similar situation. ඉතින් ඒ ප්‍රවෘත්ති අහපු වෙලේ ඉඳන් මිනිස්සු බයෙන් තැති ගැනීමල ඉන්නේ. So as අනේ soon as තමයි බාලයෝ හින්දා බය එනවා කියන එක. so they see then as soon as they hear this, everybody in the village starts like shaking and being like freaked out and scared. So they say this is how from the fool the fear or danger comes. ඊට පස්සේ මිනිස්සු දැන් හොරු අපිට කරදරයක් කරයි කියලා බයෙන් අතට ගන්න පුළුවන් වටිනා කියන වස්තුයි මේ සත්තු මොනවා හරි ඉන්නවනම් ඒගොල්ලන්ව අරගෙන කැලේට ගිහිල්ලා ඒ තැන්වල හැංගිලා ඉන්නවලු මිනිස්සු. So then people take whatever valuables, maybe even sometimes if they have one cow, they take the one cow and things like that, and they go to the nearby jungle or forest and try to hide themselves with their valuables. ඊට පස්සේ ඉතින් කැලේ ඉන්නකොට මැස්සොත් කනවා මදුරුවොත් කනවා නොඒ මේ ප්‍රශ්න කටුත් තැනෙනවා උළුත් තැනෙනවා. ඉතින් ඒ විදිහට කිසිම අස්වැසිල්ලක් නැහැලු කැලේ ඉන්නකොට. අන්න ඒ වගේ තමයි බාලයන් සායන කරදර. So then this is about the troubles or coming from the fool. So then as they are hiding in the jungle, they are beset with all kind of troubles. So then there are like these mosquitoes and gadflies and other creeping things, and when they walk there are these thorny bushes which prick their feet and snatch their clothes. So they are staying with a lot of discomfort, no comfort at all in the jungle. ඊට පස්සේ හොරු ඒ කිව්ව දවසේ ආවේ නැහැලු. ඉතින් මිනිස්සු හිතනවලු මේ බොරු ප්‍රවෘත්තියක් කියලා ආපහු ගමට යනවලු. So then on like that, because these kind of bandits told them they were going to come on a certain date. So then the bandits didn't come. So then these people hiding in the jungle thought, oh, there was just like fake news, nothing like that's going to happen, and they came back to the village. ඊට පස්සේ ඊගාව දවසේ හොරු ඇවිල්ලා මිනිස්සු මරලා ඔක්කොම බඩු වහන්න රන් යනවලු. So on the very next day, the band of like bandits come and they kill everybody and steal everything. ඊට පස්සේ ඉතුරු වෙච්ච මිනිස්සු ගිනි තබ්බ ගෙවල් ගාව ඉඳගෙන මැරිච්ච අය ගැන දුක් වෙනවා තැවෙනවලු. ඉතින් අහවලා මැරුණා වගේ අහවලා මැරුව හොරු කියලා
කනගාටු වෙනවලු. Is there what was the third one? හ්ම්? Because he said Bhaya Upadrava and the third one is probably උපසග්ග. Upasagga. ඔව් උපසග්ග. So then like after the raid, then like there are like just burning houses, dead bodies or wounded people here and there. Everything is like torn and raped and everything. So the people that managed to survive, they are in like extreme suffering, like the calamity that has happened. අන්න ඒවා තමයි බය උපද්‍ර උපසග්ග කියලා ඉන්නේ බාලයෝ නිසා. So you see how they like a kind of illustration about how the fear or danger, then troubles and calamity comes because of fools. ඉතින් බාලයෝ හින්දා එනවා කියන එක ගැන තව විස්තර තියෙනවා. බාලයා කියලා කියන්නේ මෝඩයටලු. So there's a further explanation. So the word bala is used for a kind of foolish person. දැන් ඔන්න ඒ ගැන තියෙනවා රාජ්‍යයක් හෝ උපරාජ්‍යයක් හෝ වෙනත් බලවත් තනතුරක් හෝ බලාපොරොත්තු වන්නේ සොරාඹුවකගේ පුතුන් කිහිප දෙනෙක් තමාට සමාන අයකින් තෝරාගෙන එව් මම උඹලා පොහොසතුන් කරන්නෙමි පර්වත ගුහා ආදිය ඇසුරු කොටගෙන ඇතුළුගම් පහරමින් දාමරිකයන් බව අඟවා පිළිවෙලින් නියම්ගම්ද ජනපදද පැහැරිය යුතුය. දැන් මේ හොරෙක් නිර්මාණය වෙන හැටි කියන්නේ. So this is explanation how one becomes a thief. Okay, or this bandit. ඔව්. ඉතින් යා මේ හැබැයි රාජ්‍ය හෝ රාජ්‍යයෙන් කොටසක් හෝ බලාපොරොත්තු වෙන පුද්ගලයෙක්. ඉතින් So it's somebody that has expectations for a kingdom or like a big area, like a province or something like that. Meaning like he's about to inherit it or something like that. ඔව්. එයාට ඕන වෙනවා රට අල්ල ගන්න. රාජ්‍ය අල්ල ගන්නවා. Or so not inherit, but like get it under his power. Okay. So like this bandit really is used to think of like a big mafia boss. They are not happy with just going to the bank, getting the money and living happy life. No, they want to be this like big boss of the thugs. ඉතින් එයාගේ හොරාඹුවන්ගේ උත්තුන්ව එකතු කරගන්නවලු. එයා වගේ අය. එයා වගේ අදහස් තියෙන එක ශක්තිමත් හොඳ පුත්තු ටිකක් එකතු කරගන්නවා. So then he collects similar-minded people that are rough, that have this idea of like plundering, stealing, and like doing all this stuff, or that are very strong and have like capability for this kind of thing. ඒගොල්ලොත් හොරාඹුවන්ගේ පුත්තු. නිකන් අයනේ. එයාට අඹුවොත් ඉන්නවා ගොඩක්. හොරාඹුව කියලා කියන්නේ illegal wives. Illegal wives son. ඔව්. හොර legal wife නෙවෙයි. illegal wife ලා ඉන්නවා. ඒ illegal wife bastards. ඔව්. ඒගොල්ලන්ගේ පුත්තු එකතු කරගෙන කියනවා මම ඕගොල්ලන්ව පෝසත් අය බවට පත් කරනවා මාත් එක්ක එන්න කියලා. So these days for us a little bit but you have to think those days, okay? So they were like he collects bastards because like if you were a bastard, like your father might have been a rich guy, but you were like a prostitute son or his like mistress son, not the one that was in line to inherit anything. So they had this kind of thing that like they might feel like they should get something, but they knew they were not normally going to get anything because they were bastards. ඉතින් කියනවා මම ඕගොල්ලන්ව පෝසත් අය බවට පත් කරනවා කියලා. ඒගොල්ලන්වත් එකතු කරන් පර්වත ගුහා ආදිය ඇසුරු කරගෙන ඉන්නවා. එහෙම ඉඳගෙන ගම් පහරනවා. So then they moved to this some like a mountain or cave or something like that, and from that place they assailed the nearby villages and plundered them. ඉතින් මේ එහෙම ඉඳගෙන ගම් පහරමින් ඒගොල්ලෝ දාමරිකයෝ කියලා හඟවනවා මිනිස්සුන්ට. දැන් අපේ ඔය ඉන්නේ අපෙත් ඔය මොනවද මට මතකත් නෑ. කියන්නේ මේ දැන් ඔය පොඩි විජේ හරි කවුරු හරි එක්කෝ සරදියල් වගේ අන්නේ වගේ ඉන්න එයාට තව කණ්ඩායමකුත් ඉන්නවා. දැන් ඉන්දියාවෙත් ඔය
මට නම් එන්නේ අවුලුවට අර ඒ වගේ හොර නායකයෝ ඉන්නේ. අන්න ඒ වගේ වෙලා හමුදාවටවත් පොලිසියටවත් යන්න බැරි ගල් පර්වත අස්සේ තමයි ඉන්නේ. එහෙම ඉඳගෙන ප්‍රසිද්ධ වෙනවා. Daiquots, ne? Daiquots or something like that. So the Indian one. Maybe Something like එන්නේ මට ඔළුවට නම. Daiquots. So in India there are like some areas where these people like that are there, and even the police or like government people are kind of afraid to go into area which is under the influence of these people. ඉතින් ඒක හින්දා මිනිස්සු ගෙවල් අතහැරලා මේ බය නැති තැන් හොයාගෙන යනවා. So then people from the like the dangerous area, they leave their houses and they are looking for a safe place to live. ඉතින් දැන් මිනිස්සු යනකොට භික්ෂු භික්ෂුණීන් හිටියනම් ඒගොල්ලන්ටත් ඉන්න විදියක් නැහැ නේ ඒගොල්ලොත් යන්නේ යනවා. So then even if there are some like monks or nuns, or we can say like even like other spiritual practitioners that depend on the support of the lay people, they also leave that area. එතකොට අන්න ඒක මේ බාලයා නිසා බය එනවා කියන එකට දාලා තියෙන කතාවක්. So this again another illustration story or kind of example how from the full these like danger or fear comes. නෑ නෑ අර හොරු තමයි බාලයෝ. හොරු කරන වැඩින්ද ගම් වැසියෝ බය වෙලා ගම් දාලා යන්න යනවා. ඒතර භික්ෂු භික්ෂුණීන් හිටියනම් පන්සල් ආරාම හදාගෙන ඒගොල්ලන්ටත් ඉන්න විදියක් නෑ ඒගොල්ලන්ටත් යන්න වෙනවා. ඉතින් ඒක බාලයන්ගෙන් තමයි මේ ප්‍රශ්නේ ඇති වෙන්නේ. So but here the like even though the word fool is like used like for a foolish person, here these like bandits or I don't know thugs, they are the thieves, the foolish ones. ඊට පස්සේ භික්ෂූන් අතරත් මෝඩ භික්ෂූන් වහන්සේලා දෙන්නෙක් වාද කරගන්න ගත්තොත් එහෙම මේ වගේ ලොකු ප්‍රශ්න ඇති වෙනවා. හරියට කොසඹෑ නුවර අර භික්ෂූන් ભેද වුණා වගේ. So then like there is another like aspect, so you can have like foolish monks, and if they get into a conflict it can lead to a lot of like strife and struggle. So like this story from the Kosambi, so I don't know if people know about this, like basically it started kind of arguments connected with the proper usage of toilet, if we simplify it. So and two monks, one knowledgeable in one area and other knowledgeable in some like disciplined area, the other one let's say like scriptural but not disciplined area, and they start arguing that what the like that it was something with water because you were supposed to like toss away the leftover water or something. And then they started arguing, and then the students started arguing, then everybody in the monastery split into two groups, and then the lay supporters split into two groups, and it is said even the deities that were there split into two groups, and they wouldn't listen. Then the Buddha tried to kind of like make them friends again. They wouldn't listen even to the Buddha, so he eventually left and he just went to spend his rains retreat in the forest alone. So like that, if you have like even like foolish people in between monks, it can also lead to this kind of stuff. Maybe the Buddha was not able to solve that. He said so many other things, miracles. Yes. He gave up something which is practically has a moral code which can be solved. There were such a naughty monks at that time. That is the next quality, is the Tanato and Atanato. So the Buddha knew it's not possible. yes. So anyways, so the conclusion of the story was when the Buddha left, people started being more and more annoyed because they wanted to see the Buddha mainly. And because the Buddha was not there because of these monks, they stopped supporting them properly. So after some time, after the end of the rains retreat, these monks realized like if we want to survive, we have to like again like stop being in this argument, and it was finished with So the people were more wise than the monks. Yes, why not?
not twice actually. People didn't want quarreling monks. So they stopped supporting, they stopped giving alms. Then monks had no way to survive. They became friendly again. එහෙනම් ඔන්න ඊගාව කොටසට යන් ඈ. දැන් ධාතු කියන වචනේ එහෙම තමයි අපි කතා කළේ අටුවාවේ තියෙන So this, විස්තරේ. so this was a kind of illustration stories in connection with the word about the foolish person and how the fear comes from him. But we have reached to the point. The Buddha first said that to be the wise one and the inquirer, and then when Ananda asked him, he gave these different, like one that is skilled in elements and other things. So then when Ananda asked about like how is one skilled in elements, then the Buddha gave these like few different definitions. ඉතින් ආනන්ද ස්වාමීන් වහන්සේට ඕන වුණාලු බුදුරජාණන් වහන්සේගේ සර්වඥතා ඥානය ඉස්මතු කරන්න. ඒකින්ද තමයි ආයි තවත් ක්‍රමයකින් කියන්න පුළුවන්, තවත් ක්‍රමයකින් කියන්න පුළුවන් දෙක ඇහුවේ. So the kind of the Venerable Ananda kind of wanted to kind of show how like about the Buddha's omniscience. So that's why he was asking him again and again about the elements. ඔව් දැන් බලන්න මේකේ දැන් මුලින්ම 18ක් කිව්වා. ඊට පස්සේ 6 කිව්වා. ඊට පස්සේ 3ක් කිව්වා. ඊට පස්සේ 2ක් කිව්වා. එහෙම ක්‍රමානුකූලව ගැඹුරට යන ක්‍රමයකට තමයි මේ බුදුරජාණන්සේ උත්තර දුන්නේ. දැන් මේ මෙතනින් එහාට සංකතාච ධාතු අසංකතාච ධාතු කිව්වට පස්සේ තව කියන්න දෙයක් නැහැ වගේ. නෑ වගේ තත්ත්වයකට ආවා. Also, it kind of goes deeper and deeper because the last one, if you remember, the last, it just says there are two elements, the conditioned or compounded and the unconditioned, uncompounded element. So there is really like nothing more, like no deeper or further you can go than that. So I don't know if people are aware about the definition about the Buddha's specific omniscience. So it's something like that. Whatever the Buddha wants to know and directs his mind to, he can know or he knows that. So it's not like the Christian God idea, which people in the Buddha's days had that like the omniscience means you know all the time about everything in all the time, kind of. So the Buddha's specific omniscience is not like that. His one is whatever he like directs to his mind to, he can know about that. ඒ වගේම බුදුරජාණන්සේ තව ලක්ෂණයක් තියෙනවා. ප්‍රයෝජනයක් නැති දෙයකට හිත යොමු කරන්නේ නැහැ බුදුරජාණන් වහන්සේ. අයෝනිසෝ මනසිකාරයක් නැහැ බුදුරජාණන් වහන්සේ. So then there is like other qualities. The Buddha never directs his mind towards anything which is kind of useless, or you can say that he has all the time only the wise attention or apprehending things in a way which develops like it's on the wholesome side and free from the unwholesome. බුදුරජාණන්සේ ගැන කියලා තියෙන්නේ කොහොමද කියන්නේ නත්ති දවා නත්තිරවා නත්ති අපුර නත්ති වේගයි තත්තම් නත්ති අභ්‍යාවට මනෝ හිතන සබ්බං කාය කම්මං ඥාන පුබ්බංගමං ඥානානුපරිවත්තං සබ්බං වචී කම්මං ඥාන පුබ්බංගමං ඥානානුපරිවත්තං සබ්බං මනෝ කම්මං ඥාන පුබ්බංගමං ඥානානුපරිවත්තං. එහෙම තමයි බුදුරජාණන්සේගේ ස්වභාවය. So there's this quality which is in some monasteries chanted as part of their chantings, for example, and this is something like that. Before any bodily activity, there is kind of knowing about that, and then that bodily activity is happening by being known, kind of like according to the previous knowledge it is happening. Same for verbal activity and mind activity. So whatever verbal activity, before it happens, there is knowing about it, understanding about it, and when it's executed, like speech is happening, is also going along with that understanding and knowing. And same for the mind activities. බුදුරජාණන් වහන්සේට
මගේ අතින් නොසුදුසු දෙයක් සිද්ධ වුණා වරදක් සිද්ධ වුණා කියලා කවදාවත්ම හිතෙන්නේ නැහැ. හිතෙන විදිහක් නැහැ. So because of that, there is no space for the Buddha to have to be like conscientious or like remorseful, because he like all the time knows what he's doing, thinking or talking about, and as we said before, it's always beneficial and on the wholesome side. So then like there is no space for anything that one can be sorry about doing or saying or thinking. එහෙනම් බුදුරජාණන්සේ අතින් කිසිම වරදක් වෙලා නැහැ. ඒ කියන්නේ කයින් හිතෙන් කිසිම කොහොමද කියන්නේ වචනෙනුත් කිසිම වරදක් වෙලා නැහැ. මේ වචනේ නොකිය හිටියනම් හොඳයි වගේ එහෙම වචනයක් කියවිලා නැහැ. මේ දේ නොහිත හිටියනම් හොඳයි කියලා වගේ එහෙම නරක සිතුවිල්ලක් හිතිලා නැහැ බුදුරජාණන් වහන්සේගේ අතින්. Yeah, so like you might think, oh, I wish I haven't done that, or I wish I didn't, or haven't said that, or if only I didn't think about that particular thing at that time. So nothing like that happens or could even happen to the Buddha. හරි එහෙනම් දැන් අපි ඊගාව කොටසට යමු බලන්න. That is short one, eh? ඔව් පොඩි එකක්. In English it's short. ඊට පස්සේ ආනන්ද හඳුරන කිත්තාවතා පන බන්තේ ආයතන කුසලෝ බික්කූති අලං වචනායාති. ස්වාමීනි ආයතන කුසල භික්ෂුව කියලා කියන්නේ මොන වගේ කෙනෙක්ටද? එහෙම කියන්න සුදුසු කාටද? චකෝ පනිමානි ආනන්ද අජ්ජත්තික බාහිරානි ආයතනානි. ආනන්ද මේ ආධ්‍යාත්ම බාහිර ආයතන හයක් තියෙනවා. චක්කුංචේව රූපාච ඇහත් රූපත්. සෝතංච සද්දාච කනස් සද්ද. ගානංච ගන්ධාච ගන්ධ හයත් ගන්ධ සුවඳ. ජීවහාච රසාච දිවත් රසත්. කායෝච පොට්ටබ්බාච කයත් ස්පර්ශ. මනෝච ධම්මාච මනසත් ධම්මා. ඉමානිකෝ ආනන්දච අජ්ජත්තිකානි බාහිරානි ආයතනානි යතෝ ජානාති පස්සති. එත්තාවතාකෝ ආනන්ද ආයතන කුසලෝ බික්කූති අලං වචනායාති. ආනන්ද මේ ආයතන ආධ්‍යාත්ම බාහිර හයක් තියෙනවා. යමෙක් දන්නවා නම් දකිනවා නම් ඒවා එතකින් ඔහුට ආයතන කුසල භික්ෂුව කියලා කියන්න සුදුසුයි. So, Bhante, how can a monk be properly called one that is skilled or experienced in terms of the sense basis or like basis? Here Ananda, the bhikkhu, there are these 6 internal and external sense bases, namely or indeed it is this eye and the form, Palman Chakkuncha. Yes. Eye and the form, ear and the sound, nose and the odor, tongue and the taste, body and the bodily improvements, and mind and the mind objects. So when one knows and sees these 6 internal and external bases, one could be properly called one that is skilled or experienced in terms of the 6 sense bases. දැන් මේ ටික ගැනම තියෙනවා සබ්බ සූත්‍රය කියලා ප්‍රසිද්ධ සූත්‍රයක්. ඒකෙදි බුදුරජාණන් වහන්සේ දේශනා කරන මහණෙනි මම ඔබට සියල්ල දේශනා කරමි. අහන්න. මොනවද සියල්ල? මෙන්න මේ ටික. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කවුරු හරි කියනවා නම් මම ඔය සියල්ල ප්‍රතික්ෂේප කළා වෙන සියල්ලක් පනවනවා කියලා එයාගේ වචන මාත්‍රයක්ම විතරයි. එයාගෙන් ප්‍රශ්න කළොත් මොනවද අනිත් සියල්ල කියලා කරුණු සහිත උත්තර දෙන්න බෑ. එයා වෙහෙසටපත් වෙනවා විතරයි. ඒ මොකද එහෙම දෙයක් ඔහුට විශේෂ වෙන්නේ නැති හින්දා. And Sabbakiyana, all but it's explained as the sense basis in that sutta. So it's kind of one of the kind of popular or somewhat famous suttas, or we can speculate that the creator of Matrix used that kind of thing. So the Buddha says, monks, I will teach you the all.
So what is the all? It is the I and the form, these six sense bases. So monks, if somebody says, I will like put aside this all and talk about some other all things which are not this, so that would be just empty talk on his part. And if he is pressurized to give reasoned explanation about his other kind of all, he would just met with vexation and exhaustion and wouldn't be able to do that මොකද එයාට විෂය වෙන්නේ නැති හින්දා. because it's like තස්සතං අවිෂයස්මින්ති. it is not within his sphere of experience. දැන් අපි උනත් කල්පනා කරලා බැලුවොත් මේ හැයට එහා දෙයක් විෂය වෙනවද කියලා විෂය වෙන්නේ නැහැ. කියන්න බෑ. නිකමට කාට හරි කියන්න පුළුවන් ද මේ හැයෙන් එහා දෙයක් මොකක්ද? So if you think you can talk about something else which is not one within this all of these six internal and external sense bases. එහෙම කියන්න බෑ සාමාන්‍ය. මට තේරෙන හැටියට නම් බෑ. So we can't really think about anything like that. Or at least me and Damarakitamu can't. මේ හැය ඇතුලේ තමයි අපේ අත්දැකීම තියෙන්නේ. Because within these six internal and external sense bases is what we call our personal experience. දැන් අපේ පෞද්ගලිකම අත්දැකීමක් නොවුන කියමුකෝ. දැන් අපි බුදුරජාණන් වහන්සේගේ අත්දැකීම ගැන කතා කරනවා. බුදුරජාණන්සේ පුබ්බේ නිවාසානුස්සති ඥානය තිබ්බා කියලා. ඒක වුණත් අපි කණෙන් අහගන්න දෙයක්. කනත් සද්දක් තමයි. ඊට පස්සේ එහෙම අහගෙන හිතත් ධම්මත්. හිතෙන් ඒ ගැන හිතනවා. එතනින් එහාට මොකුත් නැහැ. So let's say somebody tells us what about the Buddha's ability to recall the past lives. So but in our we hear this is a sound for us, and then based on the hearing of that sound, kind of ideas in our mind arise. So again we are within the six internal and external sense bases. අපි මේ කාලේ තියෙනවා මොන හරි ගන්න. දැන් විද්‍යාඥයෝ කියනවා පරමාණු කියලා જાතියක් තියෙනවා කියලා. ඉතින් ඒක අපි කණෙන් අහන දෙයක් අහලා හිතෙන් හිතනවා පරමාණු කියලා જાතියක් ඇති කියලා. ඉතින් ඒකත් මේ ආයතන Or හය you ඇතුළේම can තමයි. take like scientific things, so the like physics, or like usually you hear about atoms, no? So again, you hear about it or you read about it, so it's like ear and sound coming together, or like eye and the visible data, and then based on that some concept in the mind. Again, we are within the all of the six internal and external sense bases. ඒ දැන් අපි තුන් දැන් මේ විද්‍යාඥයෝ අර දුරේක්ෂ එහෙම යවලා ආලෝක වර්ෂ දහස් ගණන් එහා ඒවා මේවා ගැන කියනවා. දැන් පෘථිවිය වගේම ග්‍රහලෝක තියෙනවා. පෘථිවියට ගොඩාක් කිට්ටු. ඉතින් ඒවත් ඉතින් කනත් සද්දත් අපි අහන දේවල් ඒ ගැන අපි මොන හරි හිතනවා නම් මනසත් ධම්ම. So if the scientists have these probes that bring information of some Earth-like planets in some other solar systems, again this is like sound and hearing for us, and then concept in the mind. ඊට පස්සේ දැන් ආගම් වල තියෙනවා දැන් ක්‍රිස්තියානි ආගමේ කියනවා දෙවියන් වහන්සේ ලෝකෙම වුණා කියලා. ඉතින් ඒක අපි කනෙන් අහනවා හිතෙන් හිතනවා. ඒ කනස් සද්දත් මනසත් ධම්මත්. They might say that when they get like spiritual feeling, it's not a mind thing, it's a kind of another thing. No, spiritual feeling කිව්වොත් මනසත් ධම්මත්. Yes, yes, yes. But I was just saying that because like for us it is still mind and mind thing, or if it's on the bodily level it can be like a bodily reaction to some mind thing happening. ඒකේ Because sometimes when your mind gets happy, your body kind of start like has like ඒතකොට reaction. ඉතින් ඉතින් මනසත් ධම්මත් කයත් පොට්ටබ්බ. Yes, so it's like if it gets expressed on the bodily level, then you have again mind and concept, and body and bodily Sensation. sensations. ඒකින්ද මේ හයෙන්
ගැලවෙන්න අමාරුයි කෙනෙක්. So this is like very difficult to get out of this frame. අපි හිතමු No, මේ- it's not actually. If we take the Buddhas, it's not possible. Not very difficult. ඔව් Yes. මෙහෙම බෑ. දැන් බුදුරජාණන්සේ කියනවා අර මේ තස්සතං අවිෂයස්මින්ති කියලා. ඒ කියන්නේ මේ සියල්ල හැර වෙන සියල්ලක් විශේෂ වෙන්නේ නැහැ කෙනෙක්ට. මොනවා කියන්න ගියත් ඔය හය ඇතුලේ තමයි, ඔය හය ඇතුලේ ඉඳගෙන තමයි කතා කරන්න වෙන්නේ. නිවන ගැන උනත් වෙනවා. දැන් නිවන ගැන කියනවා. දැන් බුදුරජාණන්සේ නිවන ගැන මොන හරි කියනවා. ඒතං සන්තං ඒතං පනීතං කියලා. ඉතින් ඒක එක්ක අපි පොතෙන් කියවන්න ඕනේ. එතකොට ඇහත් රූපත්. කනෙන් ඇහෙන්න ඕන. කනස් සද්ද. ඒක අපි හිතෙන් හිතන්න ඕනේ. ඒක මනසත් ධම්ම. ඔය හය ඇතුලේ තමයි නිවන ගැන කතන්දර උනත් Even when we hear about Nibbana, it's either we hear about it or read about it, and then we have idea about the Nibbana. So again, we are using the 6 internal external sense bases. එහෙනම් අද දවසට මෙතකින් නතර කරනවා. හැම So දිනකටම for තේරුම් ගන්න. today, that's it. May you be all well and happy and protected by the